පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශුද්ධාත්මයාණන් වහන්සේගේද නාමයෙන් අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගිකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ, මේ ඔබගේ වාර්ෂික ඥානකාන්තියයි. සමහර විට මේ දවස වෙනකන් හැම පූජාවකටම ආවය මෙතන ඇති. සමහර විට අද පූජාවට තමයි පළවෙනි වතාවට ආවේ. නමුත් මේක අපේ ගමේ ඥානකාන්තිය අපිට දීලා තියෙන. සෙබස්තියන් මුනිතුමාට දවසක් ඇවිල්ලා ආවා කියන්න නෙමෙයි, ඉල්ලන්න නෙමෙයි. අපි උන්වහන්සේ වෙනුවෙන් ඉන්නවා. උන්වහන්සේ අපි හැම විටකදම ගරුත්වයෙන් සලකනවයි කියන කාල සීමාවයි මේ. එනිසා මේ යාගයේදී උන්වහන්සේ අපේ ඕනෑකම් දෙස ඕනෑකමින් බලනවා. එබැවින් මේ යාගයට අපිව සුදුස්සන් කරන්නටයි කියලා අපි අත් දෙක වැඳගෙන අපේ සිතුවිලි වලින් වචන වලින් අපි ක්‍රියාවලින් කරපු කියපු පතපු හැම වැරදි දෙයක් ගැනම ස්වාමීන් වහන්සේට කනස්සල්ලෙන් යක්ෂා කරමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙයින් භාග්‍යවන්ත නිත්‍ය කන්‍ය මරියතුමියගෙන්ද සියලු සුරදූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්. සමිදානනී අපට කරුණා කළ මැනව. සමිදානනී අපට කරුණා කළ මැනව. ක්‍රිස්තුනී අපට කරුණා කළ මැනව. ක්‍රිස්තුනී අපට කරුණා කළ මැනව. සමිදානනී අපට කරුණා කළ මැනව. සමිදානනී අපට කරුණා කළ මැනව. අපි යාඥා කරමු. සදාතන දෙවි ස්වාමිනී අප සමග වැඩ සිටින ඔබ වහන්සේ අප හා අප වස්සනලු තලය නිති සුරකින සේක්වේද. ඔබ වහන්සේගේ පුත්‍රයාණන් අපට දිනාදුන් ගැලවීම හේතුකොට පාපෙන් හා තෘෂ්ණාවෙන් අප පෙළෙන අසහනය දුරු කළ සේක්වේද. මනුෂ්‍ය පැවැත්ම උදෙසා වූ ඔබ වහන්සේගේ දිව්‍යමය සැලැස්ම වටහාගෙන එම මග ගමන් කිරීමේ ශක්තිය අපට දුන මැනව. මෙලෙස ඔබ වහන්සේගේ ධර්මය අනුව දිවිගෙවමින් අප සහෝදරයන්ද සාමේ මාර්ගෙහි ගෙන යාම සඳහා අපට සහයුව මැනව. මෙකීදී ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාහටම වැඩ සිටින්නා බූද රජකම් කරන්නා බූද ඔබගේ පුත්‍රයාණන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමෙන්.